ඉතින් කොහොමද මම අද ඔයගලන්ට ලස්සන පැන්කේක් එකක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්නේ ඩිසයින් එකකට. මේ විදිහට ඔයගොල්ලෝට ආර්ට් කරන්න දන්න කෙනෙකුට නම් මේක ලස්සනට කරගන්න පුළුවන් ඩිසයින් එක. මේ ඒ විදිහට කැමති විදිහට ලස්සනට ඔයගොල්ලෝ මලක් මේ විදිහට දාගන්න. ඊට පස්සේ මේ විදිහට මලට නැට්ටක් දාගන්න. මේ විදිහට කොළ දෙකක් හරි ඔයගොල්ලන්ට කැමති විදිහට මල් විතරක් හරි බෝල විතරක් හරි කැමති ඩිසයින් එකක් දාගන්න. ඊට පස්සේ පෑන් එක හොඳට රත් වෙලා තියෙන්න ඕනේ මේ වෙලාවේදී. ඊට පස්සේ තමයි මම මේ විදිහට පෑන් කේක් මිශ්‍රණය දාගන්නේ. දාලා මේ විදිහට හොඳට රවුමට ලස්සනට හදාගන්න. එහෙනම් අපි බලමු මේ විදිහේ පෑන් කේක් එකක් මම හදාගන්නේ කොහොමද කියලාද. එහෙනම් අපි යමු මේ වීඩියෝ එක බලන්න. ඔන්න ඒ දාගත්ත ඩිසයින් එක අනිත් පැත්ත හැරුවම මේ විදිහට තමයි තියෙන්නේ. දැන් එහෙනම් අපි හදන්න පටන් ගමු. පාන් පිටි ග්‍රෑම් 300ක් අරන් තිනවා. මේ පොල් බෑයක පොඩි පොල් බෑයක පොල් අරන් තිනවා. එක බිත්තරයක් අරන් තිනවා. සීනි ග්‍රෑම් 150ක් අරන් තිනවා. තව අපිට කහ කුඩු චුට්ටක් ඕන කරනවා. ලුණු කුඩු චුට්ටක් ඕන කරනවා. තව මේ බැටර් එක අනාගන්න වතුර ටිකක් ඕන කරනවා. මේ දේවල් තමයි ඕන කරන්නේ පෑන් කේක් එක අපිට හදාගන්න. මුලින්ම බෝල් එකක් අරගෙන පිටි ටික මේ විදිහට බෝල් එකකට දාගන්න. ඊට පස්සේ අපි ගත්ත බිත්තරෙත් මේ විදිහට එකතු කරගන්න. ඊගාවට ගත්ත කහ කුඩු ටික දාගන්න. ඊගාවට තමයි ලුණු ටික එකතු කරගන්න. ඊගාවට මම මෙතන වතුර අරන් තිනවා මිලිලීටර 350. වතුර නම් මේ ඔයගොල්ලන්ගේ පිටිවල ප්‍රමාණය අනුව මේකේ මේ පදම අනුව දාගන්න. සමහර පොල් කිරි දානවා. මේ මම පොල් කිරි දාන්නේ මොකද පොල් වල තෙල් තියෙන හින්දා වතුරෙන් අනාගන්නේ. ඒ හින්දා තමයි මම ඒ වෙනුවට රස වැඩි කරගන්න බිත්තරයක් එකතු කරගන්නේ. ඕගොල්ලෝ බිත්තර කන්න අකමැති අයට බිත්තරයක් නොදා හදා ගන්නත් පුළුවන්. හරිම දේ තමයි මේ පාන් පිටි මේ මිශ්‍රණය පදම හරියට හදා ගන්න ඕනේ. නැත්නම් අපිට පෑන් කේක් එක හරියට හදා ගන්න බැරි වෙනවා, කැඩෙනවා. පුංචි ළමයින්ගේ බර්ත්ඩේ එකට එහෙම චුටි ළමයි එනවා නම් මේ වගේ දේවල් පාටින් පොල් බැරි පාටින් හදලා දාන්නේ පෑන් කේක් හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ පදමක් තමයි ඕන කරන්නේ. තව වතුර චූට්ටක් විතර දාන්න. මම තව වතුර චූට්ටක් එකතු කරගන්නවා මේ විදිහට. මොකද මේ උකු ගතිය වැඩි වගේ කියලා හිතන හින්දා ගොඩාක් උකුණාමත් මේ හරියට පෑන් කේක් එක හදාගන්න බැරි වෙනවා. මෙන්න මේ ගානට වැක්කිරෙන ගානට ආවම අපිට හරි ලේසි පෑන් එකට දාලා මේක හොඳට රවුම අරගන්න පුළුවන්. මේ ගානට මම මේක අනිත් පැත්තට යනවා. දැන් මම සීනි ටික පැණි කරගන්නයි හදන්නේ. සීනි ටික ඔක්කොම මේ විදිහට දාගන්න. මම පොල් පැණි මිශ්‍රණයට මේ විදිහට ලුණු චුට්ටක් දාගන්නවා. වතුර ගන්න පැණි මිශ්‍රණය හදාගන්න. දැන් මම ඊගාවට පොල් ටික එකතු කරගන්නවා මේ පැන් වලට. මේ විදිහට පොල් පැණි මිශ්‍රණය හදාගන්න. මේ ගානට පොල් පැණි මිශ්‍රණය හදාගන්න. පෑන් කේක් මිශ්‍රණයෙන් මේ විදිහට මම කප් දෙකකට අයින් කරගන්නවා. මේ විදිහට පොඩ්ඩක් කප් දෙකකට අයින් කරගන්නවා. එක මිශ්‍රණයකට මේ විදිහට කොළ පාට කලරින් චුට්ටක් මම දාගන්නවා. මම අද ඔයගලන්ට හදන්න වෙන පෑන් කේක් එක ලස්සන පොඩි ඩිසයින් එකක් දාන්නයි හදන්නේ. ඊගාව මිශ්‍රණයට මම රතු පාට කලරින් බිඳුවක් මේ විදිහට දාගන්නවා.
මේ විදියට. තෙල් චූට්ටක් මේ විදියට දාගන්න මුලින්ම. මෙන්න මේ විදියට මම චූටි මලක් දාගන්නවා. ඊගාවට මම මේක උඩින් මගේ මිශ්‍රණය හදා ගන්නවා මේ විදිහට. ලස්සනට ඔයගොල්ලෝ රවුම හදා ගන්න. මේ ගානට කිව්වේ මේක අනිත් පැත්ත හරවන්න. තේරෙනවද? ලස්සනට ඩිසයින් එකකට මල තියෙනවා. දැන් අපි මේක අනිත් පැත්ත හරව ගන්නවා මේ විදිහට. දැන් මේ විදිහට මම හදාගත්ත පොල් පැණි මිශ්‍රණය මැදට තියා ගන්නවා. තියාගෙන දෙපැත්තෙන් චුට්ටක් මේ විදිහට හදාගෙන මෙහෙම රෝල් කරගන්න ඕගොල්ලෝ. එතකොට අර ඕගොල්ලෝ හදාගත්ත ඩිසයින් එක ලස්සනට මෙහෙම තියෙනවා. ඔන්න මම දැන් පැන්කේක් ටික සේරම හදාගෙන ඉවරයි. ඔයගලන්ට පේනවනේ ලස්සනටම තියෙනවා. ඉතින් ඕගොල්ලොත් කැමති වර්ණ යොදාගෙන කැමති ඩිසයින් දාලා හදාගන්න. මම මේ ඕගලන්ට මේ හදාගන්න ක්‍රමයක් තමයි කියලා දුන්නේ. ඕගලන්ට දැන් ඩිසයින් ඕන විදිහකට දාලා කලර්ස් වෙනස් කරලා හදාගන්න පුළුවන්. බර්ත්ඩේ පාර්ටි එකකට වගේ නම් පුංචි ළමයි හරි ආසාවෙන් කයි. එහෙනම් ඕගොල්ලෝ try කරලා බලන්න කොහොමද කියලා. මම ඕගලන්ට එකක් හදලා පෙන්නන්නම්. මේ බලන්නකෝ. මෙහෙම ඉස්සුවම හැලෙන්නේ නැහැ. මොකද මේ දෙපැත්තම මේ විදිහට සීල් කරගෙන තියෙන්නේ. මම දැන් එකක් හදලා බලන්නම් කොහොමද කියලා. රස බලන්න එපා. ඔයගලන්ට පෙන්නන්න ඉස්සෙල්ලා මේ හොඳට පොල් පැන් තියෙනවා ඇතුළට දාලා. මාරම රසයි. එහෙනම් ඔයගොල්ලොත් හදලා බලලා මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයගලන්ට සුබම සුබ දවසක්.